ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟට ක්‍රීඩා කිරීමට ඇති තරඟාවලිය බවට පත්ව තිබෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් ටෙස්ට් තරඟ දෙකක සහ එක්දින තරඟ දෙකක තරඟාවලියක්. ඉතින් එම තරඟාවලියේ කාලසටහන පිළිබඳ තොරතුරු අද අපි ඔබට මෙම වීඩියෝකින් ගෙනීමට සූදානම්. තරඟාවලිය ආරම්භ කරමින් ජනවාරි මාස 29 වනදා සිට පෙබරවාරි මාස 2 වනදා දක්වා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට නියමිතයි. ඉතින් එම ටෙස්ට් තරඟයෙන් අනතුරුව පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය පෙබරවාරි මාස 6 වනදා සිට පෙබරවාරි මාස 10 වනදා දක්වා පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කොට තිබෙනවා. ඉතින් සුපුරුදු පරිදි තරඟ දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඉතින් මෙම තරඟ දෙකම කණ්ඩායම් දෙකට මේතරම් වැදගත් තරඟ දෙකක් බවට පත්වන්නේ නැහැ. ඒට හේතුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට 2024-2025 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් ඇත්තේ නැහැ. ඉතින් ඔවුන්ට මෙම තරඟාවලිය වසරේ මුහුණ දෙන පළමු ටෙස්ට් තරඟාවලිය ලෙස ජයග්‍රහණයකින් නිම කර ගැනීමට හැකියාවක් ලැබුණොත් එය ඉතාමත් හොඳ කරුණක් බවට පත්ව තිබෙනවා. ඉන් අනතුරුව කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය පිළිබඳ මතභේදාත්මක කරුණු රැසක් මේ වන විට මාධ්‍ය මගින් නිකුත් කොට තිබෙනවා. ඒ පළමුව සැලසුම් කොට තිබුණේ දෙරට අතර එක්දින තරඟයක් පමණක් පවත්වන්නට. ඉතින් මෙම එක්දින තරඟය පැවැත්වීමට සූදානම් කොට තිබුණේ හම්බන්තොට සූර්යාව ක්‍රීඩාංගණයේදී. ඉතින් කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කොට තිබුණේ ඔවුන්ට තවත් එක්දින තරඟයක් ලබා දී එක්දින තරඟාවලිය තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලියක් බවට පත් කරන ලෙස. කෙසේ වෙතත් මේ වන විට එය සිදු කොට ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් වාර්තා ලැබී තිබෙනවා. ඊට අමතරව ඔවුන් වැඩිදුරටත් සඳහන් කොට තිබෙන්නේ එක්දින තරඟාවලිය හම්බන්තොට ක්‍රීඩාංගණයේ පැවැත්වීම වෙනුවට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමටම කටයුතු සූදානම් කොට ඇති බවටයි. කෙසේ වෙතත් ඔවුන් සඳහන් කරන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ විදුලි ජනකවල සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් තරඟාවලියේ එක්දින තරඟ දෙක දිවා තරඟ ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවයි. ඒ අනුව පළමු එක්දින තරඟය පෙබරවාරි මාස 12 වනදාත් සහ දෙවන එක්දින තරඟය පෙබරවාරි මාස 14 වනදාත් පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙනවා. ඉතින් මේ පිළිබඳ ලැබෙන සහ අලුත් වන සියලුම තොරතුරු එසැනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්. සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳී සිටින්න අපේ YouTube නාලිකාවත් සමග.